යාළුවනේ Triplet Diaries SL YouTube channel එකෙන් අදත් ඔයාලව අපි සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් අද ඔයාලට බලා ගන්න පුළුවන් අපේ පොඩි යාළුවෝ තුන්දෙනා shopping කරන්න ගිය වෙලාවක් ගැන. අම්මයි තාත්තයි එක්ක ගෙදරට ඕන කරන බඩු, එයාලට ඕන කරන බඩු ගේන්න සුපර් මාකට් එකට යාලා ගියේ මෙන්න මේ විදිහට. අද ටිකක් සෙනග වැඩි දවසක් නිසා ට්‍රොලි එකක් හොයාගන්න අපිට ටික වෙලාවක් බලන් ඉන්න වුණා. ඉතින් අම්මා ගෙදරට ඕන බඩු ටික ගන්නකම් තාත්තයි පුතාලා තුන්දෙනයි මේ විදිහට තමයි පොලිමට වගේ පැත්තකට වෙලා හිටියේ. අම්මා පරක්කු වෙන නිසාම චූටි ලොකුයි තාත්තත් එක්ක අන්න එහා පැත්තට ගියා. තාත්තා ගියා විතරයි මෙන්න මේ කවුද කෙනෙක්ට අපේ සුදු තාත්තා කියලා රැවටුණානේ. ඊට පස්සේ අම්මා ගියා සුදු පැටියත් එක්ක ඩයපර්ස් ගන්න. සුදු පැටියා බලනවා මේ ඩයපර්ස් එයාලා පාවිච්චි කරන ඒවාද කියලා. තාම යාට හොයාගන්න බැරිද කොහෙද? ඒකට මේ අපේ ලොකුයි චූටි දැකපු ගමන් එයාලගේ ඩයපර්ස් හොයාගත්තා. තාත්තට කියනවාද කොහෙද ඒවා අරන් දෙන්න කියලා. ඔව් පුතේ මේ ඔයාලගේ ඩයපර්ස් තමයි. සුදු පැටියෝ මෙන්න මෙතනින් ඔයා කැමති දෙයක් තෝරගන්නකෝ. එයා නිකන් කියනවා වගේ මේ අපේ ඒවා නෙමෙයිනේ කියලා. සුදු පැටියට හිත ගිහිල්ලා තියෙන වෙන දෙයකට. සුදු කැමති නිසා අද අපි මේක ගමු. මෙන්න අපේ ලොකුයි චූටි ඒ අතර තාත්තත් එක්ක වෙන කොහෙද ගිහින්. ඊට පස්සේ කුක්කු පිටි ගන්න තැනදී තාත්තලව අපිට ආයෙත් හම්බ වුණා. චූටියෝ මෙතනින් ඔයාලගේ කුක්කු පිටි තෝරලා දෙන්න අම්මට. චූටිට තාම අපේ කුක්කු පිටි හොයාගන්න බෑ දාන්නේ. ලොකෝ නම් දැක්ක ගමන් අපේ කුක්කු පිටිය කඳුන ගත්තා. චූටියෝ හොයන්න ලොකුට හරි ඉනා. චූටි මල්ලිට කුක්කු පිටිය කඳුන ගන්න බැරි වෙලානේ. අයියෝ චූටියෝ තාම ප්‍රශ්නක. ඉතින් ඔන්න ඒ අතරදී අම්මා තව බඩු වගේක් ගන්නකම් එයාලට මෙන්න මේ විදිහට ඉන්න වුණා. පස්සේ අපි ගියා ෆෘට්ස් තියෙන තැනට. සුදු මෙන්න ඔයාලගේ බනානා තියෙනවා. අද සුදුට බනානා වලට එච්චර කැමැත්තක් නැහැ. මොකද ඊට වඩා අම්මා යාට අලුතෙන්ම ටූත් බ්‍රෂ් එකක් අරන් දීලානේ. ලොකෝ නම් දැකපු ගමන් බනානා අඳුනගත්තා. මොකද ලොකු මැනිකට බඩගින්නක්වත් ආවද? ඊට පස්සේ සුදු පැටියා ගියා අම්මත් එක්ක අම්මට ඕන බඩු ටිකක් අරගන්න. කොහොනේ පේන්න නෑනේ. ඔන්න හම්බුණා. අම්මට ඕන කරන දේවල් ටිකක් ගන්නකම් සුදු පැටියා උතන්ට වෙලා ඉන්න ඕනේ. අන්තිමේදී අපි ගත්ත බඩු ටික බිල් කරගන්න මෙතනට ආවා. ඒ ටිකටත් මේ කට්ටියට එක විදියකට ඉන්න බැරි හැටි බලන්න. ලොකු මොනවද කරන්නේ? ඉතින් මෙන්න මේ වගේ කෝලම් ටිකකුත් ඒ අතරේ සිද්ධ වුණා. මේ අපේ චූටිගේ පිස්සු වැඩ. ඉතින් මෙන්න මෙහෙමයි අපේ දවස අද ගත වුණේ. මේ වගේම තවත් වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බ වෙමු. ගිහින් එන්නම්.